සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ රුමේනියාවට ෆැමිලි වීසා එන්න ඉන්නවා නම් කොහොමද ඔයාලා බැංක් ස්ටේට්මන්ට් එක හදාගන්න ඕනි කියලා. මේක ඔයාලට ගොඩක් විශේෂයි. මොකද ඔයාලා ඩොකියුමන්ට්ස් රුමේනියාවේ තියෙන ඉමිග්‍රේෂන් එකට බාර දෙන මොහොතේ ඔයා බැංක් ස්ටේට්මන්ට් එකක් අනිවාර්යෙන් ගන්න ඕන. දැන් අලුත්ම නීතිය තමයි ඒක වීසා එක වදිනකම්ම බැංකුවේ ඒ මුදල තියෙන්න ඕන. මෙහෙමයි ඒක සමහර සිටිස් වලින් චෙක් කරනවා, සමහර තැන්වලදී චෙක් නොකරන තැනුත් තියෙනවා. නමුත් අපිට කියන්න බෑ මොන වගේ අවස්ථාවක මොන වගේ සිටිස් වල ඒවා චෙක් කරයිද කියලා. හොඳම දේ තමයි ඔයා බැංක් ස්ටේට්මන්ට් එක ඉමිග්‍රේෂන් එකට පෙන්නන මොහොතේ ඉඳලම වීසා එක පොතට වදිනකම්ම බැංකුවේ සල්ලි තියෙන එක තමයි හොඳ. මොකද සමහර අය ඉන්නවා බැංක් ස්ටේට්මන්ට් එක නිසා වීසා එක රිජෙක්ට් වුණ අය. ඒ කියන්නේ මුලින් ඉඳලා කට්ටිය කරපු දේ තමයි බැංක් ස්ටේට්මන්ට් එකට සල්ලි හදාගත්තේ. ෆැක්ටරි එකේ කියන කම්පැනි යාළුවන්ගෙන් ඒ වෙලට සල්ලි එකතු කරලා බැංක් ස්ටේට්මන්ට් එක අරගෙන ඒ වෙලෙම ඒ සල්ලි යාලා පියෙව්වා. එතකොට වීසා එක වදිනකන් බැංක් එකේ සල්ලි තිබුණ නැහැ. නමුත් දැන් එහෙම බෑ. කාලෙන් කාලෙට ඉමිග්‍රේෂන් එකේ ඒ වගේම රුමේනියානු එම්බසි එකේ නීති වෙනස් කරනවා. යාලා නීති තද කරනවා. චෙක් කරන දේවල් වැඩි කරනවා. ඒ නිසා අපි හැම දේ ගැනම සැලකිලිමත් වුණොත් තමයි අපිට වීසා එක රිජෙක්ට් නොවි හරියටම මේ ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු වීසා ප්‍රොසෙස් එකට ඔයා කොච්චර මුදල් ප්‍රමාණයක් පෙන්නන්න ඕනද කියලා. මෙතනදී මම සඳහන් කරලා තියෙනවා need 3 month of gross salary in Romania. ඒ කියන්නේ ඔයාගේ වීසා ප්‍රොසෙස් එකට රුමේනියාවේ තියෙන gross salary එක වගේ මාස 3ක මුදල් පෙන්නන්න ඕන. දැනට රුමේනියාවේ gross salary එක තියෙන්නේ ලේ 4050යි. ඔයා 4050ේවත් 3ක් පෙන්නන්න ඕන එක්කෙනෙක් විතරක් එනවා නම් ලංකාවෙන්. හිතන්නකෝ ඔයා ලංකාවෙන් වයිෆ් විතරයි ගන්නෙ. එතකොට ඔයා පෙන්නන්න ඕන මුදල් ප්‍රමාණය 4050ේවත් 3යි. ඔයාට වයිෆුයි බබයි දෙන්නෙක් එනවා නම් ඔයා පෙන්නන්න ඕන 4050ේම 6ක්. 3 දෙනෙක් එනවා නම් 4050ේවත් 3ක්. ඒ කියන්නේ බැංක් ස්ටේට්මන්ට් එක එන කට්ටියගේ ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ඒතර මාස 3ක් පෙන්නන්න ඕන කියන්නේ එක පුද්ගලයෙකුට විතරයි. ඊට පස්සේ අපි බලමු TRC කාඩ් එකට කොහොමද ඔයාලා බැංක් ස්ටේට්මන්ට් එක හදාගන්න ඕන කියලා. TRC කාඩ් එකට රුමේනියාවේ තියෙන gross salary එක වගේ මාස 12ක මුදල් ප්‍රමාණයක් පෙන්වන්න ඕන. ඒ කියන්නේ gross salary එක දැනට 2025 gross salary එක රුමේනියාවේ ලේ 4050යි. එතකොට ඔයා ලංකාවෙන් එක්කෙනෙක් එනවා නම් ගෙන්න ගන්නවා නම් 4050ේවා 12යි. දෙන්නෙක් ගෙන්න ගන්නවා නම් 4050ේවා 24ක් පෙන්වන්න ඕන. ඒ වගේ එන පිරිසත් එක්ක පෙන්වන්න ඕන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. මම මෙතනදී මේ ප්‍රසන්ටේෂන් එකේ ඔයාලට පෙන්වලා තින්නේ ඔයාලා එක පුද්ගලයෙක් විතරක් ගෙන්න ගන්නවා නම් කොහොමද මුදල් පෙන්වන්න ඕන කියන එක. එහෙනම් ඔයාලට වීසා එක රිජෙක්ට් නොවි හරියටම මේ ප්‍රොසෙස් එක කරගන්න ගොඩාක් විශේෂ දෙයක් තමයි බැංක් ස්ටේට්මන්ට් එක. අපි බැංක් ස්ටේට්මන්ට් එක ඉන්විටේෂන් ලෙටර් එක ගන්න ප්‍රොසෙස් එකේ ඉඳලා වීසා එක පොතට වදින ප්‍රොසෙස් එක වෙනකන් අවශ්‍ය වෙනවා. ඒ නිසා දැන් බැංක් ස්ටේට්මන්ට් එකට සල්ලි දාලා ආයෙ ගන්නනේ නැතුව වීසා එක වදිනකම්ම තියාගන්න එක තමයි 100% සුරක්ෂිත. ඉතින් ඔයාලා තාමත් දක්ෂි ට්‍රැවල්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. Facebook page එක follow කරලා like කරන්න. ඉතින් ඔයාලට මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් information එකක් දැනගන්න ඕන නම් නැත්නම් මේ process එක අපි හරහා කරගන්න ඕන නම් contact number එක මම මෙතන mention කරලා තියෙනවා. ඔයාලට message එකක් දාන්න පුළුවන්. Thank you එහෙනම්.